හිරුකමරු ආදරේ ගෙනල්ල කතාවට ආදරෙන් පිළිගන්නවා. නැවත වතාවක් වාහනයට හැප්පිච්ච මිනිස්සෙක්ගේ මූණ බලන්න ඕන වුණා. සැරින් සැරේට තමන්ගේ ජීවිතේට ඇත්තටම කියනවා නම් ඒ මිනිස්සයව මතක් වෙන එක හැම තිස්සෙම කල්පනා කරන්න හේතුවක් වෙලා තිබුණු දේවල්. ඉතින් කොහොම හරි ඒකත් එක්ක අපිට අද මෙන්න මේ වගේ කතාවක් කරන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා කියන කතාව ගැන විතරක් මම මේ වෙලාවේ මතක් කරන්න සූදානම් කමක් තමයි හදාගෙන ඉන්නේ පවා. ඉතින් විශ්වාස කරන්න අපිට මෙන්න මේ වගේ කාරණා ටිකක් කතා කරන්න පුළුවන්. ඇත්තටම නැවත වතාවක් ඒ මිනිස්සෙව බලන්න යන්න හැකියාවක් තියෙනවා නම් මෙන්න මේ වගේ කතාවකට අපිට එන්ට වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කියන ඒ කතාව ගැන තමයි අද අපි මේ වෙලාවෙත් ඔයාට මතක් කරන්නට සූදානම් කමක් තියාගෙන ඉන්නේ. ඒ විශ්වාසය අපිට මේ වෙලාවේ හොඳින් තියාගන්න පුළුවන්. ඇත්තටම කියනවා නම් දිනෙත් මින්ට නිරන්තරයෙන් මේ මිනිස්සය මතක් වෙන එක ප්‍රශ්නයක් නිසා ඉදිරියට යාවි කියන කතාව ගැන තමයි අපි අද මේ වෙලාවේ කතා කරන්නටම ඌමනාවක් තියාගෙන ඉන්නේ කියන කතාව අපි මතක් කරනවා. ඒ විදිහට ගියාට පස්සේ මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ? ඒක අපිට මෙන්න මේ වගේ අදහසකට ලක් කරගන්න පුළුවන් වේවි. ඉතින් කොහොම වුණත් තව දෙයක් කියන්න ඕනේ. ඒ තමයි දැන් දිනෙත් මෙන් තනියම හරි ඇත්තටම හංසනත් එක්ක හරි ගියොත් එහෙම ඊට පස්සේ මේ විදිහට බලන්න ගියොත් මේ ලියුම නම් ගොඩාක් දුරට හම්බ වෙන්න ඉඩ කඩක් තියෙනවා. මේ ලියුම හම්බුනොත් මොන වගේ දෙයක් සිදු වෙයි කියලාද ඔයාට හිතෙන්නේ? ඉතින් අපිට ඒක මේ වෙලාවේ මෙන්න මේ විදිහට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ඇත්තටම කවුරුත් නොහිතන විදියකට මේ ලියුම ලැබුණට පස්සේ ඔයාට මතක ඇතිනේ පහුගිය කාලේ උමනාවක් ඇති වෙලා තිබුණ කොහොම හරි තමන්ගේ අවසානයේ ළඟා වෙලා කියලා තේරුණා. ඒ තේරීමත් එක්ක තමයි පහුගිය කාලේ වැඩ කටයුතු කරන්න කටයුතු කළේ. ඊට පස්සේ කොහොම හරි තමන්ට සිද්ධ වෙච්ච දේවල් හැම දෙයක්ම දිනෙත්මින් වෙනුවෙන් ලියා තබන්න මේ තාත්තා කටයුතු කරලා තියෙනවා. ඒකත් එක්ක අපිට ඉස්සරහට තව දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්කම ලැබෙනවා කියන කතාව අද වීඩියෝ එක හරහාම අපිට මේ වෙලාවේ කතා කරන්න සූදානමක් තියාගන්න හැකියාවක් ලැබෙනවා කියලයි මම මේ වෙලාවේ ඔයාට මතක් කරන්න සූදානමකුත් තියාගත්තේ. ඒ වගේම තව දෙයක් කතා කරන්න ඕනේ. ඒ තමයි දිනෙත්මින් මේ ලියුම හම්බුණාට පස්සේ ගොඩාක් පසුතැවෙයි කියන කතාව ගැන විතරක් අපිට මේ වෙලාවේ කතා කරන්න අවස්ථාවක් දීලා තියෙනවා කියන කතාව විතරක් මම මේ වෙලාවේ මතක් කරනවා. මොකද දිනෙත්මින්ට එහෙම දෙයක් නොකර ඉන්න තමන් මේ කලාවලව ඒ පැත්තට නම්ම ගන්න පුළුවන්කමක් ලැබුණ නැති එක මේ වෙලාවේ ගොඩාක් අවුලෙන් ඉන්න කතාවක් බවට පත් වෙලා තියෙවි කියන ඒ කතාව ගැන විතරක්ම අපි මේ වෙලාවේදී ඔයාට මතක් කරන්න සූදානම් වෙනවා.